ඇත්තට මේක අපි කියලා දෙන්න ඕනේ. මොකද අපි හැමදාවත් වෙලෙන්දෝ වගේ පැල හදලා පැල විකුණන එක නෙමෙයි තියාගන්න ඕනේ. ඔන්න ඔය විදිහට ඉතින්. දැන් මේක මම පැල කරන්න ගන්න නැහැ. ඇයි ඒ පැල කරන්න ගන්න නැත්තේ? මේක ඇතුලෙන් ඇවිල්ලා තියෙන කුණක් මේ. දියර පොර මිශ්‍රණය ගැන මම කියන්නම්. මොකද මේක ගැන දන්නේ නැති අයට. ඊපස්සේ දැන් පැල සාර්ථකව වැඩෙනවා. දැන් මේ පැකට් එක මදි. මේ සැරේ මිදි ගැන මම දාපු වැඩසටහනට උඟාක් කට්ටිය නොයෙකුත් ප්‍රශ්න අහලා තියෙනවා. පැල කරගන්නේ කොහොමද? පැල ගන්න තියනවද? ඊට පස්සේ ආය අහනවා කොහොමද පැල කරගන්නේ? ඇත්තට මේක අපි කියලා දෙන්න ඕනේ. මොකද අපි හැමදාවත් වෙලෙන්දෝ වගේ පැල හදලා පැල විකුණන එක නෙමෙයි තියාගන්න ඕනේ. මොකද මේක පැලයක් ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා බලන්න 1800ක් වෙනවා. එහෙම වුණොත් එක පැලයක් ගෙනියයි. කොහොමද හදන්නේ? ඉතින් අපි මව් පඳුරක් හදාගෙන මව් පඳුර අවුරුදු 1කමාරක් දෙකක් යනකොට ඒකෙන් අතු ගන්න පුළුවන්. ඒ මව් පඳුර හොඳට හදාගෙන ඒකෙන් අතු අරන් පැල කරන්නේ කොහොමද කියන එක ඇත්තටම කියලා දෙන්න ඕනේ. ඉතින් මම දැන් අවුරුදු 1කමාරකට විතර ඉස්සෙල්ලා මේ පඳුර ටික හැදුවා. මව් පඳුරු හැටියට තමයි හැදුවේ මේ වගාවකට මොකද හතරේ පැල බෙදන්න. ඉතින් මම ඊට අඩු ගණන් වලට පැල විකුණන්න කියලා කියනවා. හේතුව මේවට ශ්‍රමයක් යනවා. පැකට් හදන්න, පැකට් වල පස් පුරවන්න, නඩත්තු කරන්න මේ මාස 9ක් විතර ඒ මුදල අල්ලලා ඒ මුදලට සමානව සාධාරණ ගානකට විකුණන්න කියලා මගේ ආයතනයට සීහල පුහුණු ආයතනයට කියලා තියෙනවා. ඒගොල්ලෝ ඒ ගණන් හදලා ඒ අඩු ගණන් වලට විකිනෙන්නේ. මට ඕනේ ඒකයි. ඊට පස්සේ අඩු ගණන් වලට පැල විකුණන්න පුළුවන් වුණොත් මේ රටේ මිනිස්සු මේ ඉතාමත්ම නිසරු. ඒ කියන්නේ කර්කස ඉඩම් වල කරන්න පුළුවන් වගාවක් තමයි ඔය තිබ්බටු. එතකොට මිදි වගේ ඒවා. ඊට පස්සේ අඹ වගේ ඒවා. ඒත් මිනිස්සු ඒවට බැස්සොත් මේ රට නැවතත් අපි බලාපොරොත්තු වෙන කුසිකාර්මික රට. ඒ කුසිකාර්මික ඉලක්කයට යන්න පුළුවන් තරක් නෙමෙයි. මිදි සඳහා වියදම් කරන විශාල විදේශීය මුදලක් මිදි ගෙන්නන්න අපිට ඉතුරු කරගන්න පුළුවන් වෙයි. දැන් අද උදේ කතා කළා මහත්තයෙක් එයාට ඕනේ කියලා ඉතාලියෙන් ගෙනපු පැල. ඉතින් මට ගෙනත් දුන්න මහත්තයා ගෙනත් දුන්න ලේබල් එක හොයාගන්න ඕනේ මොකද්ද වර්ගය කියලා. නැත්නම් මට කොයි වගේ කතා කරනකම් මට නම කියන්න බෑ. වර්ග ටික තියෙනවා. වර්ග ටික මට දෙන්න පුළුවන්. ඒක තියෙනවා. ඉතින් මගේ බලාපොරොත්තු එක අපි දැන් මම පෙන්වන්න හදනවා කොහොමද පැල කරන්නේ කියලා. ඒගොල්ලෝ අහනවා පැල කරන්නේ කොහොමද කියන එක. ඉතින් මම දැන් අර එක මව් පඳුරෙන් අතු කැපුවා. කපලා ගෙනියනවා. මම ඒක පෙන්වන්න එක පැල කරන ආකාරය. මේ අලුතෙන් දළු දාන කාලේ මේක අපිට තේරුම් ගත්තාම හොඳයි. ඒ දළු දාන කාලය ඒ තමයි පැල වෙන කාලය. කාලය ඉතාමත් වැදගත්. අපිට ඕන විදිහට නෙමෙයි ගස් කොළන් හැදෙන්නට කාලයක් තියෙනවා. මම හිතන්නේ මම සූර්යගේ දුස්ස වර්ණාවලිය ගැන කතා කරලා ඒ ගැන කතා කරලා තිනවා. දම්පාට වර්ණයට තමයි මුල් දෙන්නේ. ඒක සූර්යගේ දම්පාට වර්ණය ලංකාවට එල්ල වෙන්නේ මාර්තු අප්‍රේල් අගෝස්තු සැප්තැම්බර් කියලා මම කලින් කියලා තියෙනවා. ඒ කාලෙට තමයි පරණ අපේ මුතුන් මිත්තෝ ඇට දැම්මේ පොළවට. ඉතින් අපි අතු හිටවන කොටත් අපිට පුළුවන් ඒ කාලය අල්ලගන්න. ඒ කාලේ ඇවිල්ලා හස්සලක් ගිහිලා තියෙනවා කියලා පේනවා මේ පොළ කීපයක්ම ලියලා ඇවිල්ලා තියෙනවා. ඉතින් අද අපි තවන අරහන හින්දා කට්ටිය මට මේ තවන් දාන හැටි උගන්වන්න ඕනේ. ඒ හින්දා මම මේ කපාගෙන ආවා. ලියලා පටන් අරන් මේ ටික ලියනවා. එතකොට අපි මේ කෘෂිකර්ම ඉගෙන ගන්නකොට මම අපිට කිව්ව ක්‍රමය හරි විද්‍යාත්මකයි. මොකද ඒ පැන්සලක් විතර මෝරපු කෝටු මෙහෙම අඟල් 6ක් විතර වාගේ උඩින් කපලා අඟල් 6ක් විතර ඕම කපලා මිටියක් හදාගන්න කිව්වා. ඒ කපනකොට අපි කපනවා මේ අංකුර පරිසම් කරලා. අංකුර 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවා. ඒකෝර අපි කපනවා මේ කෑල්ල මේක පැලයකට මේක ඇති අංකුර ඉතින් අඟල් 6ේ කතන්දරේ නෙමෙයි අංකුර 3ක් විතර තියෙනවා. මෙන්න මේ ටික තමයි යට කරන්නේ. මේ අංකුරේ ගාවෙන් කපනවා හරි කැපුමක් මෙහෙම. ඔන්න ඔය විදිහට ඉන්නේ. දැන් මේක මම පැල කරන්න ගන්න නැහැ. ඇයි පැල කරන්න ගන්න නැත්තේ? මේක ඇතුලෙන් ඇවිල්ලා තියෙන කුණක් මේ. ඒ කුණක් ආපුවම මේක සාර්ථක පැලයක් නෙමෙයි. ඉතින් යතු කෑල්ල බලනවා කොතනින්ද ගන්න පුළුවන් කියලා. තවත්. ඉතින් මේක කපලා බලපුවාම කුණ ගිහිල්ලා නැත්නම් එතන ටිකක් ගත්තා. මේ දිගටම කුණ ගිහින් තියෙන මේ. ඒක පළවෙනියෙන්ම සුදුසුද කියලා වර්ගය අබෝ කරන්න. හරි. ඒක මේක මට විසි කරන්නම සිද්ධ වෙනවා. අපි ඊට පස්සේ තවත්තක් අපි ගත්තොත් මේ ඒකෙම කෑල්ල ඒකෙත් කුණ තියෙනවා. ඒකෙම කෑල්ල
මේක ඒකම විශේෂයෙන් කියන්න ඕනේ මේ කාලේ දළු දාන කාලෙට ඔය කෘමීන් කැමති ඒගොල්ලෝ එක කෘමීන් කියන්නේ එක කෘමියක් ඉන්නවා මම පෙන්නුවා කෘමියා. එයා බෝ වෙන්න තෝරන තියෙන මේක මල්බෙටි ගහට පටපැනුවා, කැබැල්ල ගහට සුදු සමනලයා, අට්ටික ගහට කොඳුරුවා ඒ වගේ මේකට මෙයා. ඒක වලක්ව ගන්න වූ ආකාරයත් මම කිව්වා වල්නාස කුමිනාසක් ගහන්න අවශ්‍ය නැහැ. උදේ 7ට මීදුම තියෙන වෙලාවේ පින්න තියෙන වෙලාවේ අහසට ගහපුවාම අලු ටිකක් අහස දිගේ එක ගිහින් දුම්මල ගැහුවා වගේ මේ කොලේ පතිත වෙනවා මේ කොලේ. ඊට පස්සේ රැයට තමයි මෙයා බිත්තර දාන්න එන්නේ. මෙයාගේ අම්මා කලඹයා ඇවිල් බලපුවා මේකේ බිත්තර දාන්න සුදුසු නැහැ. අලු තියෙනවා. එයාගේ බිත්තර දාන්න නැතු යනවා. එතකොට දැන් මම කියන්න හදන්නේ මේ දඬු කැලි කපා ගන්න ආකාරය මේක අලුත් දණ්ඩක්. මේකේ ඒ ලෙඩේ නෑ. මැද තියෙන එක ලෙඩක් මේක තියෙන මේ ලෙඩක්ම දුඹුරු පාටට තමයි එතනින් එන්නේ එක. ඉතින් මේක කපන්න පුළුවන්. මේක කපලා මේක මේ මිටියක් වගේ හදනවා. මිටියක් වගේ. දැන් මේක ගන්න බෑ. ගන්න බැරි එකයි තියෙන්නේ. ඒ හින්දා මේ අංකුරේ මෙතනින් කපලා දාලා එක දණ්ඩකටයි මේක ගන්න පුළුවන්. ඒකට ඒ වගේ දඬු මිටියක් මම හදනවා කියලා කිව්වා. ඉතින් ඒ තව එකක් ගත්ත හැකි. මෙන්න මෙහිම දඬු කපලා මේක රබර් බෑන්ඩ් එකකින් නැත්නම් සියුම් ලණුවකින් දරමිටිය වගේ බඳිනවා. මේවා 7ක් 8ක් විතර වගේ එන්න. ඊට පස්සේ මේක බස්සනවා සුදු පාට පොලිතින් එකකට. අපි කියමු දැන් මේ විදිහට බැඳලා මේක මේ බඳින්න කලින් මේ යට උඩු පැත්ත නෙමෙයි මේ පැත්ත පළල් කැපුමක් මෙහෙම දානවා හොඳ පිහියකින් බඩ් පිහියකින් ඔය තියෙන පළල් කැපුමක්. මොකද හේතුව මුල් අදින්නේ මෙන්න මේක දිගේ. මෙන්න මේක දිගේ තමයි මුල් අදින්නේ. එතකොට ඒක හුඟක් විවෘත කරගෙන හොඳ සාර්ථක මූල පද්ධතියක් දානවා මේකේ. එතකොට මේකෙත් එහෙම කැපුමක් දානවා. තියෙන්නේ දැන් කවුරු අහන ප්‍රශ්නේ තුවාල වුණොත් කියලා මේ තියෙන්නේ මේකේ ආවරණය. ඒකෙන් මුල් දාන්නේ නැහැ. මුල් දාන්නේ යට තියෙන කොළ පාට කැල්ලෙන් මේ කොළ පාට කැල්ල තියෙනවා. ඊට පස්සේ මේක බස්සනවා සුදු පාට පොලිතින් එක. සුදු පාට පොලිතින් එක ඔයගොල්ලෝ දැකලා තියෙන කඩල එහෙම පැකට් කරන්නේ. ඔය අයිස්ක්‍රීම් පොඩි අයිස්ක්‍රීම් පැකට් තියෙන්නේ. පොඩි ළමයි ඔය රුපියල් 10ට 15ට විකුණන මන් දන්නේ ගාන කියලා අයිස්ක්‍රීම් වල. ඒ කවර එකට බස්සනවා සුදු එකට. විනිවිද පේන්න. ඊට පස්සේ ඒකට දානවා මෙන්න මේ හරියට විතර වෙනකන් කොහොබත් අමුවා නෙමෙයි වෙලිච්ච දුර පාට කොහොබත් මේකට දාලා පොගල දාන්න. පොගල දාපුවාම තෙතමනේ අල්ලගෙන ඉන්නවා එයා. මේ ටික තියෙන උඩ. ඊට පස්සේ දැන් මේක කළු පාට බස්සන්න බෑ. කළු පාට පොලිතින් එකක් ගන්නවා ඒකට මේක බස්සනවා. යටට. දැන් ඒ කළු පාට එක යට ඇතුලේ තමයි මේ සුදු පාට මේ හදාපු ටික තියෙන්නේ. ඊට පස්සේ දවස් 10ක් 15ක් ගිහිල්ලා හිමින්ම උස්සලා බලනවා. උස්සලා බලනකොට පේනවා මේ පොල් අර කොහොබත් අස්සෙන් මුල් ඇවිල්ලා කිරි මුල් මේ වේ කිරි මුල් ඇවිල්ලා. ඊට පස්සේ අපිට කරන්න තියෙන දැන් පැලවෙලා. දැන් අප ආයෙකට දාන්න ඕනේ නැහැ පැලවෙලා නම් එහිමින්ම ලෙහෙලා මේ මිටිය ඒකයි මේක තදක බැඳුනන්ද ඊට පස්සේ පැලේ අරගෙන කොහොබත් ටික අයින් කරලා අපි හදාපු අර පොලිතින් එකේ මේ පොලිතින් පැකට් එකේ හිටවලා පොට් එකක් කිට්ටු කරලා දානවා කොම්පෝස්ට් එකක් කිට්ටු කරලා දානවා 100% ඒ පැලේ සුවර්. හැබැයි දැන් එච්චර අපි දඟලන්නේ නැහැ. මොකද අපි පුරුදු වෙලා හොඳටම පුරුදු වෙලා තියෙන්නේ. ඒ හින්දා දැන් බය නැහැ අපි කරන්නේ මේ අතු කපලා මේක කෙලින්ම හිටවනවා මේ පැකට් එකේ. හිටවන්න. ඔය හිටවනකොට ඇඟිල්ලෙන් හිටවන්නේ. ඇඟිල්ල ඉස්සෙල්ලා දානවා මොකද ගල් කැටයක් හරි තිබ්බොත් ඒ ඇඟිල්ලට අහු වෙනවා. ඔකේ. ඊට පස්සේ ඔක හිමින් තියෙන එකෙන් අනින්නේ නැහැ. අනින්න නැතුව ඉතින් පදපුනවා. ෆෝටෝ කැලින් අනිනවා මිනිස්සු. අනිත් එක හැබැයි හදනකොට දැන් අනිත් එකේ පැටලෙනවා. ඒ පැටලෙන හින්දා එක දිශාවට දිශා ගන්න ඕන. අන්න එහෙම දිශා ගන්න ඕන. දිශා එක පැත්තකට ඕක දිශා ගන්න නෑ. ඇත්තටම නැගෙනහිර දිශාවට. ඒක කියලා. ඊට පස්සේ අංශ 23 පොඩ්ඩක් ඇලවෙන්න. මම එකක් පෙන්නන්න ඇලවෙන්න හිතවන්න. මේකට
දැන් බලන්න අංකුරේ කොයි පැත්තද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ අංකුරේ උඩට තියෙන්නේ. ඉතින් මේ පැත්ත තමයි පොළොව පල්ලයට හිට වෙන්න ඕනේ. මේක මෙතනින්ම කැපෙනවා. මොකද මේක මෝරණ කම්ම මෙයා එන්නේ නැති වෙන්න පුළුවන්. එහෙනම් මේක දැන් මේක අංශක 23මාරක් ඇලයට. කෙලින්නේ මේ. පොඩක් ඇලයට තමයි හිටවන්නේ. එක කැලොත් හිටවලා පෙන්නන්න. දැන් ඒක වැරද්දක් කළා. මොකද අපි කොච්චර කිව්වත් කම්කරුවෙකුට එයා කෙරෙන්නේ නැහැ. මේක මේ පැත්ත දික් වෙන දෙක එයා දික් කළා එයාගේ පැත්තෙන්. එහෙනම් මේ පැත්තටයි දික් කරන්න යන්නේ. එහෙනම් පුහුණු කම්කරුවෝ හරියට මේක පුහුණු කරගන්න ඕනේ. ඒ දිශා ගන්නලා හිටවන්නේ. එහෙනම් තමයි සාර්ථක තවානක් අපිට හදාගන්න පුළුවන්. මේ තියෙන අලුත් අංකුරේ එන්න හදනවා. හැබැයි මේක අපි තේරුම් ගන්න ඕනේ අපි අතින් වැරද්දක් වෙලා තියෙනවා. මේක මම ගලවලා පෙන්නන්නම්. මේකේ මූල පද්ධතිය අඩුයි. යම් කිසි අපි හිටෝපිය එකේ වැරද්දක් හින්දා මූල පද්ධතිය ඇදවලා තියෙනවා අඩුයි. මම ඔන්න ගලවලා පෙන්නුවොත් පෙන්නන්න මේ තනි මුලෙන් තාම එන්න හදන්නේ මේ තනි මුලෙන් මෙයා එන්න හදනවා. ඉතින් බෑ ඒක අසාර්ථක ගහක්. ඒ හින්දා නර්සරියේදී අපි හොදිස්සියෙන් ඉඳලා පැලවුන එහෙම පැලවෙනවා තියෙනවා නම් අපි ඒවා අයින් කරලාම දාන්න. දැන් මේ තේම එකක් මේ ගලවලා පෙන්නන්න පුළුවන් මේ. එතකොට ඒවා දක්ෂ මිනිහෙකුට හොයාගන්න පුළුවන්. මෙයා හරි. මෙයාගේ මම ගලවන්නේ නැහැ. මෙයා හොඳට මුල් දාලා තියෙනවා. ඒ හින්දායි තියෙන්නේ. ඉතින් මම මේ කෑල්ල අයින් කරන්න පුළුවන්. ඒක සාර්ථක පැලයක් අපිට ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක තමයි ක්‍රමය. ඊට පස්සේ දැන් පැල සාර්ථකව වැඩෙනවා. දැන් මේ පැකට් එක මදි. ඒ සඳහා දියර පොහොර අපි මේකට දාන්න ඕනේ. දියර පොහොර මිශ්‍රණය ගැන මම කියන්නම්. මොකද මේක ගැන දන්නේ නැති අයට වැඩිපුරම අවශ්‍ය වෙන්නේ නයිට්‍රජන්. ඒතර නයිට්‍රජන් තියෙන ශාකයක්. නයිට්‍රජන් වැඩිපුර උරා ගන්න ශාක වලට අපි කියනවා රනිල. එහෙම රනිල ශාකයක් තමයි ගිනිසීරියා. ගිනිසීරියා කොළ ටිකක් වතුරට දාලා ඒක දිය කරන්න වතුරේ ඉන්න සුද්‍ර ජීවීන් දාන්න ඕනේ. වතුරේ ඉන්න සුද්‍ර ජීවීන් තමයි අමුගොම වල ඉන්නේ. අමුගොල එතකොට අමුගම දාන්න ඕනේ ඒකට. ඊට පස්සේ දැන් නයිට්‍රජන් විතරක් මේකේ දිය වෙනවා සුද්‍ර ජීවීන් කාලා වතුර දිය කරලා හදනවා දියර පොර එක. නමුත් තවත් පෝෂණ කොටස් උනා හින්දා ගිනිසීරිය වල දඬුත් දානවා. ඒතර පොටෑස් ෆොස්ෆරස් වගේ ඒවා ඒ ඔක්කොම එකේ වර්ග කීපයක්ම මේකට දානවා අපි. කෘමීන්ගෙන් බේර ගන්න අර කෘමියාව. ඒ හින්දා හිඟුරු කොළ ටිකකුත් දානවා මේකට. ඉතින් ඕකේ ගානම් හිම්මක් තියෙනවා. ගංගේ මුහුද දැම්මත් ගානම් හිම්මක් එපාය. වතුර බාල්දි 4ක්. ගොම බාල්දි 2ක්. ගිනිසීරියා කොළ බාල්දි 2ක්. හිඟුරු කොළ අපි ලන්තානා කැමරා කියන එක හිඟුරු කොළ අර මම මල් ඔය ලස්සන දම් පාට සුදු පාට මල් පෙපෙන්නේ ඒක බාල්දියක් දැන් කිසි දිලීරයක් මේකට આવත් ඒක වලක්වන්න මුරුංගා කොළ මිටක් මෙන්න මේ ටික වතුර දාලා දවස් ගානේ මේක කාල් ගාපුවාම දවස් 21ක් විතර යනකොට මේක දිය වෙලා ඉවරයි වතුර. ඊට පස්සේ ඒකෙන් වතුර බාල්දියක් අරන් වතුර බාල්දි 3කට කලවම් කරනවා මොකද ඒක සැර වැඩි. කොච්චර සැරද කිව්වොත් අත දාලා හිටියොත් අතේ ඉරිත ඇදෙන්නත් පුළුවන්. ඒ තරම්ක සැරයි. ඒක දානවා මේ පැල වලට. ඊට පස්සේ දියර පොරෙන් මේක ඉසිලා එනවා. එතකොට මේක තමයි ඇත්තටම තවන් දාන්න ඕනේ මම විද්‍යාත්මක ක්‍රමයක් කිව්වා. ඒක විද්‍යාවක් කිව්වා. බය වෙන්න ඕනේ නැහැ. මිදි වලට කියලා කිව්වා. එහෙනම් කෙලින්ම කපලා දාන්න කියලා කිව්වා.